ආයිබෝවන්. අද 2026 ජූලි මාසේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා. සමන දැනුම අපි වෙනදා වගේම ඔයාලගේ ගෙදරට ආවේ ඔයාගේ පත්තරේ ප්‍රශ්න වලට උත්තරත් අරගෙන. මේ කොටසෙත් ප්‍රශ්න 10ක එකතුවක් තියෙන්නේ. අපි බලමු මේවට පිළිතුරු කොහොමද අපි හොයාගන්න ඕන කියලා. මේ නිරූපණය වන සංඛ්‍යාවට 6ක් එකතු කළ විට අගය 10 20 30 40 10 ගොඩේ 4යි 3යි 43යි මේකටත් 6ක් එකතු කරනවා 3යි 6යි 9යි 49යි කූඩේක ඇති නාරංගෙඩි ගණන 80යි එයින් කාලක් නරක් වෙලා තියෙනවා 4කට බෙදන්නනේ ඕන කාල හොයන්න 84න් බෙදෙනවා 8ට 4 ඒවා 2යි 4 වරක් 2 8යි බිඳුවට නැති හින්දා බිඳුවයි කාලක් කියන්නේ දෙපාරක් දෙකට බෙදෙනවා නැත්නම් 4ට බෙදෙනවා 20යි හොඳ කීයද 80න් නරක් වෙච්ච 20 අයින් කරනවා බිඳුවයි 6යි 60යි හොඳ ඒවා අඹ ගෙඩියක මිල 48යි 50 නෝට්ටුවක් දී අඹ ගෙඩියක් ගත් විට මට කාසි දෙකක් ලැබුණා. රුපියල් දෙකක් වෙන්න රුපියලේ කාසි දෙකක් නේ දෙන්න ඕන. ಗುಣ කිරීමක් තියෙනවා. දෙවරක් 8 16යි 16න් 6 විතරයි දාන්න කෙනෙක් ඉන්නවා. දෙවරක් 4 8යි ಗುಣ කරලා එයාට මේක එකතු කරනවා 9යි. පස්වරක් 6 30න් බිඳුව දානවා 3යි. පස්වරක 5යි 3යි 8යි. ඕනම කෙනෙක් 10න් ගුණ කරනවා කියන්නේ පුතේ එයාගේ අගට බිඳුවක් දාන්න. 8 10න් ගුණ කරන්නේ බිඳුවක් දාන්න. දුවන වට ගණන පුතේ මේ තියෙන්නේ 5යි. හරිද මේ මිටි ගහලා තියෙන්නේ 5 ඒවා. මේ තියෙන්නේ 5 කොටවල. මේ 1යි 2යි 3යි 4යි 5යි. ඒතර 5 10 15 16 17 18යි. ගායනි ළඟ ටොපි 17ක් තිබුණා. අම්මා තවත් ටොපි 3ක් ගායනිට දුන්නා. එයින් භාගයක් සඳුනිට දුන් විට දැන් 17යි 3යි කීයද පුතේ? ගාන පියවරෙන් පියවර හදායන් 17යි 18 19 20 20ක් තිබ්බා එයින් භාගයක් 20 දෙකට බෙදෙනවා 20 දෙකකට බෙදුවාම 10 කොටවල් දෙකක් නේ දෙන්නේ 10යි ඉතුරු වෙන්නේ 10යි භාගයක් දුන්නාම ඉතුරු වෙන ගානයි දුන්න ගානයි සමානයි භාගයක් දෙනවා ඒ කියන්නේ භාගයක් ඉතුරු වෙනවා රුපියල් 100 නෝට්ටුවක් දුන්නා මිතර වෙලෙන්දා පොත් දෙකක් සහ රුපියල් 20ක් දුන්නා. එතකොට එයා අරගෙන තියන්නේ කීයද වෙලෙන්දා? 100න් අපිට දුන්න 20 අයින් කරගන්නකෝ. බිඳුවයි 10න් දෙකක් වෙලෙන්දා රුපියල් 80ක් අරගෙන පොත් දෙකට එන එක පොතක් හොයන්න 80 බෙදන්න වෙනවා දෙකට. 8ට 2 4යි දෙවරක් 4 8යි බිඳුවට නෑ 40යි එක පොතක මිල රුපියල් කීයද 40යි කොහොමද එව්වේ පොත් දෙකේ මිල හොයාගෙන දෙකට බෙදුවා අඹ ගෙඩි 68කින් භාගයක් මේ දෙන්නම ඉරට්ට සංඛ්‍යා තියෙනකොට 6ට 2 ඒවා 3යි 8ට 2 ඒවා 4යි නේද අපි ලියන ඕන ලස්සට 68 අපි බෙදනවා දෙකෙන් 34යි ජනිතගේ වයස අවුරුදු 4යි මලිතගේ වයස එමෙන් 3 ගුණයක් වැඩි 3 ගුණයට 3ක් වැඩි 3 ගුණයක් කියන්නේ පුතේ 4 ඒවා 3ක් 12යි ඊටත් වඩා 3ක් වැඩි 12යි 3යි එකතු කරන්න මැනික කීයද 12යි 3යි එකතු කරන්න අවුරුදු 15යි 3 ගුණයට 3ක් වැඩි කියලා තිබ්බේ හරි
පේලියක ළමයි 37යි මම ඉන්නේ හරි මැද. එතකොට මට ඉස්සරහින් කීයක් ඉන්නවද? දැන් මම අයින් කරනවා. මම අයින් කරාම 36යිනේ. ඔය 36යිනේ මට දෙපැත්තෙන් ඉන්නේ. නේද? මම අයින් කරාම මට දෙපැත්තෙන් ඉන්නේ ඔය 36 දෙකට බෙදනවා. 1යි 16ට දෙකේ වටයි දෙවරක්කට 16යි. කීයයිද? 18යි. ඉස්සරහිනුත් 18යි පිටිපස්සෙනුත් 18යි. ඇයි මම ඉන්නේ හරි මැදනේ? ඔන්න ඔය විදියට මේ ප්‍රශ්න එකතුවත් අවසන් වෙනවා. ඉතින් හෙට දවසේ හම්බ වෙන බලාපොරොත්තු වෙන සමවරගෙන යනවා පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්.